තෙරුවන් සරණයි සියලු දෙනාටම මේ අවස්ථාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පටික්කුල මනසිකාර පබ්බය කියන කොටස පිළිබඳව. එහෙම නැත්නම් මේ පිළිකුල් භාවනාව එහෙම නැත්නම් කායගත සතිය කියලා සඳහන් කරනවා. ඉතින් මේ විදිහට මේ පටික්කුල මනසිකාරය පිළිබඳව සිද්ධ කරන භාවනාව ගැන කතා කරනවා. ඒ වගේ මේ භාවනාව මේ මොහොතේ පටන් අපි ප්‍රායෝගිකව කරනවා. ඉතින් මේ භාවනාව මේ පටික්කුල මනසිකාරය බොහෝ දෙනෙක් සිද්ධ කරන ආකාරයක් තියෙනවා. ඒ තමයි කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං මේ විදිහට මේ කියන මේ කොටස් වල නම් ටික කටපාඩම් කරගෙන මේ කොටස් වල නම් ටික විවිධාකාරයෙන් සජ්ජායනා කරන විවිධ මට්ටම් වලින් සජ්ජායනා කිරීම සිද්ධ කරනවා. නමුත් ලෞතර තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ කියන මේ කොටස් කටපාඩම් කරගෙන කියවන්නවත් මේ කියන කොටස් පිළිබඳව ඒ විදිහට නම් වශයෙන් සජ්ජායනා කරන්නවත් නෙවෙයි ලෞතර තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පුනච පරම් භික්කවේ භික්ඛෝ ඉම මේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්තකා තච්ච පරියංචං ආදී වශයෙන් සඳහන් කරා. ඒ කියන්නේ උද්දං පාදතලා, ඒ කියන්නේ මේ පාද තලයෙන් ඒකෙදි යටිපතුලෙන් උඩ ඊට පස්සේ අදෝ කේස මත්තකා ආදී වශයෙන්. මොකද මේ අදෝ කේස මත්තකා කියලා සඳහන් කරන්නේ? මේ අදෝ කේස මත්තකා කියන වචනේ සඳහන් කරන්නේ මේ කෙස් වලට යට ඊළඟට පාද තලයෙන් උඩ තමන්ගේ පාද තලයෙන් උඩ කෙස් වලට යටින් තියෙන මේ කොටස් ටික ප්‍රත්‍යාවේක්ෂා කරන්න සිහිනුවණින් දකින්නේ. ඒ අවස්ථාවේ තමයි කේසහ ලෝමා නකා දන්තා තචෝ මංසන් නහරු ආදී වශයෙන් මේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී හොඳට මතක තියාගන්න මේ කිව්වේ මේ කියන පිළිවෙලට මේ කියන දේවල් සජ්ජායනා කරන්න හෝ මතක තියාගන්න නෙවෙයි. මේ අවස්ථාවේදී ලෞතර තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඔබට ඔබේ මේ කයේ පාද තලයෙන් උඩ ඊළඟට ඔබගේ මේ කෙස් වලින් යට මේ හමෙන් වට වෙලා තියෙන හැම මේ කෙලවර කරගෙන තියෙන මේ සමස්ත අසුචියන්ගෙන් හැදුණු මේ සියලු මේ කුණප කොටස් පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරන්න, මෙනෙහි කරන්න, සිහියෙන් දකින්න කියන එකයි බුදුරජාණන් වහන්සේ මෙතනදී සඳහන් කරන්නේ. ඉතින් මේ අනුව ඒ ආකාරයට මේ භාවනාව අපි ටිකක් වඩලා බලමු. මේ ආකාරයට ඔබට ප්‍රතිඵලයක් යම්කිසි සමාධියක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ සඳහා මේ අවස්ථාවේදී අර විදිහට සජ්ජායනා කරන එක ඇත්තටම වැරදි ක්‍රමයක් හැටියට තමයි මට පැහැදිලි වෙන්නේ. මොකද සූත්‍රයේ එහෙම සජ්ජායනා කරන්න කියලා හෝ එහෙම සූත්‍රයේ ඒ විදිහට මෙනෙහි කරන්න කියලා හෝ නෙවෙයි තියෙන්නේ. ප්‍රත්‍යවේක්ෂාවෙන් නුවණින් දකින්න කියලායි සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අපි මේ භාවනාව කරන්න මගෙත් එක්ක කීප වතාවක් කරමු. මේ භාවනාව කරන්න කලින් ඔබ මිනියක් කපන තැනක ඉඳලා තියෙනවා නම්, මිනියක් කපලා තියෙනවා නම් ඒ තැනක ඔබ දැකලා තියෙනවා නම් ගොඩක් වටිනවා. එහෙම නැතත් ඔබට පුළුවන් මේ අන්තර්ජාලයෙන් ඉන්ටර්නෙට් එකෙන් ඔබට මේ කියන කොටස් පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. ඒ කොටස් අරගෙන ඔබට ඒ කොටස් අරගෙන ඒ ඩවුන්ලෝඩ් කරගෙන ඒක බලලා මෙහෙමයි තියෙන්නේ කියලා අදහසක් ගන්න. එතකොට ලේසි. ශරීරයේ තමන්ගේ ඇතුලේ තියෙන කොටස් කොහොමද තියෙන්නේ කියලා. හොඳයි, එහෙමනම් එහෙම අදහසක් ඔබට ඇති මේ වෙනකොට මේ අවස්ථාවේදී මේ භාවනාව සිද්ධ කරන්න. අද මේ කරන ක්‍රමවේදය ඔබ මගෙත් එක්කම කරමු. ඊට පස්සේ මගෙත් එක්කම කරලා ඊට පස්සේ ඔබට කීප වතාවක් මේක අමතක වෙනවා නම් මේ වීඩියෝ එකත් එක්කම කරලා ඊට පස්සේ ඔබට තනියෙන් මේක කරන්න, තනියෙන් සමාධිමත් වෙන්න, සමාධිමත් සිතකට යන්න ඔබට හැකියාව ලැබේ. හොඳයි, එහෙමනම් සියලු මේ භාවනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන අය Tamanට පහසු ඉරියව්වකට එන්න මේ අවස්ථාවේදී. ඒ කියන්නේ භාවනා ඉරියව්වට ඔබට එන්න පුළුවන් නම් බද්ධ පරයන්කයට ආදී අර්ධ පරයන්කයට ඔබට එන්න පුළුවන් නම් ගොඩක් වටිනවා, ගොඩක් හොඳයි. එහෙම නැත්නම් එහෙම අපහසුයි නම් සාමාන්‍ය පුටුවක වාඩි වෙන්න, කොන්ද කෙලින් තියාගන්න පුළුවන් විදිහ පුටුවකට වාඩි වෙලා ඒ පුටුවේ කොන්ද කෙලින් තියාගෙන ඔබේ ශරීරයේ ඍජුව තියාගෙන ඔබ හොඳින් ඉදිරිය බලාගෙන ඔබ හොඳ හුස්මක් අරගන්න, ගැඹුරු හුස්මක් අරගෙන ඔබේ කය සැහැල්ලු කරගන්න. ඒ වගේ හුස්ම වාර කීපයක් අරගන්න. ඔබට මේ අවස්ථාව මේක භාවනාවට අදාළ කාරණයක් නෙවෙයි, ඔබේ කය සැහැල්ලු කර ගැනීම සඳහා. දැන් ඔබ S2 තද කරන්නේ නැතුව
ඈත බලාගෙන ඉරියව්වකින් ඔබ ඉඳගෙන ඔබ S2 පියාගන්න. තද කරන්න එපා. ඔබ නිදා ගන්නකොට S2 පියාගන්න. ගානට ඔබ S2 පියාගන්න. දැන් ඔබ නැවත වතාවක් හුස්ම වාර 3ක් ගන්න ගැඹුරින්. දැන් ඔබ සුළු මොහොතක් සැහැල්ලුවෙන් ඉන්න. ඔබට හුස්ම වැටෙන විදිහට හුස්ම වැටෙන්න දෙන්න. ශරීරයට සැහැල්ලුවෙන් සාමාන්‍ය විදිහට තියෙන්න දෙන්න. දැන් ඔබ ඔබේ අවධානය ඔබේ හිස් මුදුන දක්වා අරගෙන එන්න. දැන් ඔබට පුළුවන් ඔබේ හිස් මුදුනේ ස්වභාවය මනසින් දකින්න. ඔබේ හිස් මුදුනේ ඔබට කෙස් තියෙනවා. ඔබට කෙස් දෙක ගන්න පුළුවන්. ඔබට කෙස් මෙනෙහි වෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබේ හිස් මුදුනේ කේශ මූලයන් ඔබේ කෙස් ඉදිලා තියෙන්න පුළුවන්. ඔබේ කෙස් සුදු වෙලා තියෙන්න පුළුවන්. ඔබේ කෙස් කළුවට තියෙන්න පුළුවන්. දිගට කොටට මොන විදිහකට හරි තියෙන්න පුළුවන්. ඔබ ඔබේ කෙස් තියෙන විදිහ හොඳට මනසින් නුවණින් මෙනෙහි කරන්න. කෙස් වල ස්වභාවය, ඔබේ හිසේ හැමයේ ස්වභාවය, ඒ හැමට කෙස් සවි වෙලා තියෙන හැටි ඔබ හොඳින් මනසින් මෙනෙහි කරගන්න. ඔබේ සමට යටින් තියෙන්නේ ඒ සියුම් තෙල් තට්ටුව ගැන ඔබට අදහසක් එනවද? ඔබේ අදහස ගැන ටිකක් බලන්න. ඔබේ හිසට යටින් ඒ තෙල් තට්ටුවත් එක්ක තියෙන මාංශමය කොටස, මස් වැදලි, හිස් කබල වටේ පැතිරලා තියෙන සියුම් මස් වැදලි, ඒ හිස් කබල වටා දුවන ලේනහරවල රුධිර කේශනාලිකා, ඒ තුල දුවන රුධිරය ඔබට අදහසක් එනවා. ඔබට ඒ පිළිබඳ මෙනෙහි කරන්න පුළුවන්. ඒ පිළිබඳ ඔබට සිහිය පවත්වා ගන්න පුළුවන්. ඔබේ හිස පිටුපස වල ගැසුණු තැන්, උඩට මතුවලා වගේ තියෙන තැන් ඔබට දැන් හොඳින් මෙනෙහි වෙනවා. ඔබ දැන් ක්‍රමානුකූලව ඒ අවධානය තව තවත් තීව්‍ර කරන්න. ඔබගේ නළලේ මතුවන දහඩිය බිඳු, ඔබේ නළලේ තියෙන රැලි දාර, සියුම් බුබුලු කුරුලේ, මේ දේවල් පවා ඔබට මෙනෙහි කරන්න පුළුවන්. නළල යටින් තියෙන මස් ස්තරය, තෙල් ස්තරය, ඒ වටා දුවන ලේ නහරවැල් ඔබට හොඳින් මෙනෙහි වෙනවා. හිස් කබලේ තියෙන සියුම් දාර, සම්බන්ධතා, සීවනි, මේ දේවල් ඔබට දැන් හොඳින් සිහිපත් වෙනවා. ඔබට හොඳින් මෙනෙහි වෙනවා. දැන් ඔබ ක්‍රමයෙන් මේ අවධානය තව තවත් ඔබට තීව්‍ර කරන්න පුළුවන්. ඔබ ඔබේ අවධානය ඉතා දැඩිව තීව්‍ර කරනවා. ඔබට ඔබේ ඇහි බැම, ඇස් පිහාටු, ඒ තුල තියෙන රෝම කූප, ඔබේ මුහුණේ වැවෙන රැවුල රෝම,
ඔබට මෙනෙහි වෙනවා. ඇස් බැම, ඇහි සුදු ඉංගිරියාව, කළු ඉංගිරියාව, කබවල, ඇස් දෙකේ කොන් දෙපැත්ත, ඇස් දෙකේ හැඩය, ඇහි බැමවල තියෙන සියුම් දාර පවා ඔබට මෙනෙහි කරන්න පුළුවන්. ඔබට මෙනෙහි වෙනවා. ඔබ ඒ තුල තව තවත් සමාධිමත් වෙනවා. ඔබේ ඇස් දෙපස, නළල දෙපස, ඔබේ හිස් කබලේ ස්වභාවය, ඔබේ හිස් කබලේ ඇස් දෙක රඳා පවතින ඒ කුහර ඔබට මෙනෙහි වෙනවා. ඔබේ නාසය දෙපස ස්වභාවයන්, නාසිදුරු තුල පවතින රෝම කූප, හොටු කැදලි, සෙම කොටස්, ශ්ලේෂ් මල ඔබට සිහිපත් වෙනවා. ඔබට මෙනෙහි වෙනවා. ඒ නාසය තුලින් දුවන නාලිකා, ඒ තුල තියෙන ලේ නහරවැල්, රුධිර කේශ නාලිකා, ඒ තුල දුවන රුධිර ඔබට සිහිපත් වෙනවා. ඔබට මෙනෙහි වෙනවා. ඔබේ හිස් කබල තුල තියෙන මොළ ලොඳය, ඒ වටා දුවන තරලය, රුධිර නාල, රුධිර කේශ නාලිකා ඔබට ඉතා හොඳින් මෙනෙහි වෙනවා. ඔබට මේ මෙනෙහිවීම දැන් ඉතා හොඳින් සමාධිමත් කරගන්න පුළුවන්. ඔබේ හිත ඒත් සමග ක්‍රමානුකූලව සමාධිමත් වෙනවා. ඔබේ මුහුණේ, ඔබේ තොල් අතර තියෙන දාර, ඔබේ තොල් පෙතිවල තියෙන රළු ස්වභාවය, රැලි ස්වභාවය ඔබට හොඳින් මෙනෙහි වෙනවා. ඔබේ හකු ඇට, කට ඇතුලේ තියෙන දත් ඔබට ඉතා හොඳින් මෙනෙහි වෙනවා. ඔබට ඔබේ මුහුණේ පේශි හෙලවෙන හකු ඇටේ ජොයින්ට් එක, එහෙම නැත්නම් ඒ සම්බන්ධය, ඔබේ කටේ දත් පිළිබඳව, ඒ දත්වල තියෙන ස්වභාවය, ඇද ස්වභාවය, ගලවලා තියෙන දත්, ඔබේ සවුත්තු වෙලා තියෙන දත්, පුරවලා තියෙන දත් ගැන පවා ඔබේ සිහිය, ඔබේ සතිය යොමු වෙනවා. ඔබේ උගුරේ මස් ඇදලි, ඔබේ දිව වටා තියෙන කෙල ස්තරය, දිවේ යටින් තියෙන දාරය පවා ඔබට සිහිපත් වෙනවා. දිවේ තියෙන මැලියම් පවා ඔබට සිහිපත් වෙනවා. දත්වල තියෙන දත් කුහර, දත් අතර තියෙන හිඩැස් පවා ඔබට ඉතාමත් හොඳින් මෙනෙහි වෙනවා. ඔබේ කම්පෙතිවල දාර, ඒ ස්වභාවයන්, කන් සිදුරු, ඒ තුල පවතින ඉටි ස්තර, කම්බෙරය, මේ දේවල් කනේ තියෙන රෝම කූපයන් පවා ඔබට ක්‍රමක්‍රමයෙන් ඔබට මෙනෙහි වෙනවා. ඔබ මේ මෙනෙහිවීම සමග ඒකාත්මික වෙනවා. ඔබට ඉතාමත් සංසුන් මනසක් දැන් කෙමෙන් නැති වෙනවා. ඔබ තව තවත් ඔබේ මනස, ඔබේ මේ හිසේ පවතින මේ සියලු කොටස් කෙරෙහි යොමු කරන්න. ඔබේ හිසේ, ඔබේ බෙල්ලෙන් උඩ කොටසේ තියෙන හැම තැනක්ම, ඔබේ කම්මුලේ වල ගෙහුණු තැන්, ඔබේ නාසය දෙපස, ඇස් වට, ඇහි බැම, ඇහි පිහාටු, ඇස් වටේ තියෙන සියුම් දාර, බුබුලු, බිබිලි, කුරුලෑ ගැන පවා ඔබට සිහිපත් කරන්න පුළුවන්. ඔබ ඒ තුල ඒකාත්මික වෙන්න, ඔබට ඒ සමග ඒකාත්මික වෙන්න පුළුවන්. ඔබ මේ ඔබේ කයේ පවතින මේ සියලු කුණප කොටස් ගැනයි ඔබ මේ අවධානය යොමු කරන්නේ. ඒ තියෙන ස්වභාවය ඔබ ඒ ලෙස, ඒ හැටියෙන්ම දකින්න. ඔබ ක්‍රමානුකූලව ඔබේ අවධානය දැන් ටිකෙන් ටික පහළට අරගෙන එන්න. ඔබ හිස් මුදුනෙන් පටන් ගත්ත මේ අවධානය දැන් ඔබට තේරෙනවා ඔබ ක්‍රමානුකූලව පහළට අරගෙන එනවා. ඔබේ බෙල්ලේ ස්වභාවය, බෙල්ල වටේ පවතින දාර, උගුරු දණ්ඩ, ඒ හම යටින් දුවන ලේ නහරවැල්, රුධිර කේශ නාලිකා පවා ඔබට මෙනෙහි වෙනවා. ඔබට සිහිපත් වෙනවා. උගුරු දණ්ඩ, ඒ තුලින් දුවන ශ්වාසනාල, ශ්වසන නාල, හුස්ම ගෙනියන බට, ආහාර පහළට ගෙනියන ඒ
උගුරේ ආහාර පහලට ගෙනියන නලය ඒ දේවල් පවා ඔබට සිහිපත් වෙනවා. ඔබ මෙනෙහි කරනවා. ඒ තුළ පවතින ඊතා සියුම් ග්‍රන්ථි ඉන්ද්‍රිය ගැන ඔබේ දැනුමේ මට්ටමට ඔබ දන්නා පරිදි ඔබට සිහිපත් වෙනවා. ඔබට මෙනෙහි වෙනවා. මේ විදිහට දැන් ඔබ තව තවත් ගැඹුරට මේක අධ්‍යයනය කරනවා. හමට යටින් තියෙන තෙල් තට්ටුව මෙකී නොකී හැම තැනකටම ඔබ ඔබේ අවධානය අරගෙන යනවා. ඔබ මේ අවධානය අරගෙන යන්න. දැන් ඔබට මගේ වචනයේ බාධාවක් මගේ වචනයෙන් තොරව දැන් ඔබට මේක කරගෙන යන්න දැන් ඔබට වැටහෙනවා. ඔබ ක්‍රමානුකූලව මේ දේ කරගෙන යන්න. ඔබත් මමත් මේ හා සමානව මේ සමාධියෙන් එකට මේක කරගෙන යමු. ඔබ ක්‍රමානුකූලව ඔබේ පාදාන්තය යටිපතුල් දෙක දක්වාම ඊතා හිමින් ක්‍රමානුකූලව එක තැනක්වත් එක අංශුවක්වත් මඟ හරින්න නැතුව මේ අවධානය පහළට ගෙනියන්න. මෙතෙන් පටන් ඔබට කිසිම හඬකින් බාධාවක් නැහැ. ඔබේ මේ සියලු කුණප කොටස් හරියට මේ මල්ලක් ඇතුලේ තියෙන ධාන්‍ය වර්ග දිහා නුවණින් බලනවා වගේ ඔබ ඔබේ සිරුරේ ස්වභාවය නුවණින් බලන්න, නුවණින් මෙනෙහි කරන්න. ඔබත් මාත් ඒ අභ්‍යාසය තුළට අවතීර්ණ වෙමු. ඔබේ සිරුරේ කිසිම තැනක් මඟ අරින්න එපා. ඔබ සෑම අංශුවක්ම රෝම කූපයක් ගානේ ඔබ අධ්‍යයනය කරන්න, ඔබ සිහිපත් කරන්න, මෙනෙහි කරන්න, ඔබ අවධානය යොමු කරන්න. ඒ අවධානය සමග ඔබ ජීවත් වෙන්න.